ඔයාටත් හිතෙනව නේද ඉංග්ලිෂ් කතා කරද්දී අපි කියන සමහර වචන අනිත් අය වරදවා වටහා ගන්නවා කියලා. ෆෑන් එක කියන්න ගිහින් පෑන් කියවුණාද? ස්කූල් කියන්න ගිහින් ඉස්කූල් කියලා කටින් පැන්නද? අද ඉඳන් ඒ ප්‍රශ්නේ ඉවරයි. අද අපි ඉගෙන ගමු ඉංග්ලිෂ් ඇල්ෆබෙට් එකේ තියෙන ඇත්තම සද්ද සහ අපි නොදැනුවත්වම කරන පොඩි වැඩි හදාගන්න විදිය. මේ ගමනට තවත් පහසු කරවන්න තමයි අපි ඉංග්ලිෂ් මේ ටැප් එක හඳුන්වා දෙන්නේ. මේක ලංකාවේ පළමු සිංහල සපෝට් එකත් එක්ක තියෙන AI powered ඉංග්‍රීසි කතන පුහුණු ඇප් එක. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බය නැතුව වැරදි හදාගන්න පුළුවන් අපේ AI tutors like කතා කරන ගමන්. අද අපි මේ පාඩමේ ඉගෙන ගන්නා දේවල් පවා මේ ඇප් එක හරහා ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඔයාට පුළුවන්. Let's level up your English. මුලින්ම බලමු ලෙටර්ස් 26 ගැන. අපේ සිංහල අකුරු වගේම තමයි මේ 26 එකතු වෙලා තමයි ඉංග්ලිෂ් කියන ලොකු වචන සාගරයම හැදෙන්නේ. හැබැයි රහසක් කියන්නම් ඉංග්ලිෂ් වල තියෙන්නේ ලෙටර්ස් 26ක් වුණාට ඒවායෙන් එන ශබ්ද හෙවත් සවුන්ඩ්ස් 44කට වඩා තියෙනවා. වචනයක් හදන්න වවල් එකක් අනිවාර්යයි. වවල් කියන්නේ වචනේ හුස්ම. අන්න ඒ නිසයි ආයුබෝවාන් කියද්දිත් ඒ ශබ්දය ප්‍රධාන වෙන්නේ. වවල්ස් කියන්නේ A, E, I, O, U. මේවා කියද්දි මුඛය ඇරලා හුස්ම බාධාවකින් තොරව එළියට දානවා. කොන්සනන්ස් කියන්නේ ඉතුරු 21. මේවා තමයි අපි කටේ හැඩය වෙනස් කරලා දිවෙන් හෝ තොලින් වාතය අවහිර කරලා කියන්නේ. දැන් බලමු අපි ලාංකිකයෝ විදියට නිතරම කරන වැරදි 4ක්. මේවා හැදුවොත් ඔයාගේ ඉංග්ලිෂ් ගොඩක් පැහැදිලි වෙනවා. පළවෙනි එක V සහ W අතර වෙනස. වෝටර් කියන්න ගිහින් වාටර් කියලා කියන්න එපා. V ශබ්දයේදී උඩ දත් දෙකෙන් පහළ තොලේ ලාවට තියන්න. උදාහරණයකට van, village. W ශබ්දයේදී තොල් දෙක රවුම් කරන්න. who කියන්න වගේ. උදාහරණයකට water, වික්‍රමසිංහ. අපි පුරුදු වෙමු. I visit the village every weekend. දෙවැනි එක තමයි ස්කූල් කියන එක. ස්කූල් කියද්දි ඉස්සරහට අමුතු ඊ අකුරක් දාන්න එපා. නිකම්ම S ශබ්දයෙන්. ඒ කියන්නේ නයි නටනවා වගේ සද්දකින් පටන් ගන්න. ස්කූල්, ස්ටේෂන්. තුන්වෙනි එක F සහ P. ෆෑන් කියන්න ගිහින් පෑන් කියන්න එපා. F කියද්දි උඩ දත් දෙකින් පහළ තොලේ ලාවට තියලා හුලං පිඹින්න. father, fan. P කියද්දි තොල් දෙක එක පාරටම එකතු කරලා අරින්න. පපා, පැටපැට්.